සුමල් චාරිකා කියන ආයතනයේ වාහනයකින් පිටත් වුණා 2015 9 වෙනි මාසේ 4 වෙනිදා. අපේ අදහස තිබුණා ප්‍රන්සේ ලූට්ස් දේවස්ථානයටත් ගමනාන්තය හැටියට පෘතුගාලයේ පාතිමා නගරයත් වන්දනා කරගන්නට. ඒ අන්දා අපි තෝරාගත්තා අපේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයෙන් අපිට දැනුණා මේක සුදුසුම ආයතනය සුමල් චාරිකා ආයතනය කියලා. ඒ නිසා අපිට සුසිල් මහතාගේ ගමන මූලිකත්වයෙන් ලියපදවීම ඔහු විසින් කරලා ඒ ආයතනයේ ඔහු අධිපති වශයෙන් අපිත් එක්ක සහභාගී වීම අපි උතුම් කොට සලකනවා. අත වශයෙන් අපිට දැනෙච්ච විශේෂ දෙයක් තමයි ඔහු ඊටාම පරිස්සම් සහිතව ඔහු වගකීම් සහිතව වාහනය පැදවීම. මන්ද අපි ඈත ගමනක් යද්දී පළමු කොට අපේ ආරක්ෂාව සපයන්නට ඕන. අපි නැවත ගෙදර යන්නට පුළුවන් වෙන්නේ ඒ වාහනේ ආරක්ෂා සහිතව ඔහු පැදවගෙන යෑම තුළින් තමයි. ඉතින් අපි තුල ලොකු විශ්වාසයක් තියෙනවා දේව අම්මව බලන්නට යන මේ ගමනේදී දේව අම්මව අපි හැම කෙනෙක්ම ආරක්ෂා කරනවා කියලා. ඒ ආරක්ෂාවත් එක්ක විශේෂයෙන් අපිට මේ ආයතනය පිළිබඳව කියනවා නම් අපි මේ පිළිබඳව මේ ගමන පිළිබඳව ඉතර දැනීමක් තිබුණේ නැහැ. ඒ සුසිල් මහත්තයාට අසල දැනීමක් තියෙනවා. මේ ගමන් ගිහිල්ලා උට හොඳ පළපුරුද්දක් තියෙනවා. ඒ නිසා ඔහු ගිය හැම තැනකම ඒ හැම සිද්ධාස්ථාන පිළිබඳ පූර්ණ විස්තරයක් අපිට දුන්නා. ඒ පිළිබඳව අපිට ගොඩක් දැනුමක් ලැබුණා. ඒ වගේම ඔහු සංවිධානය කරලා තිබිච්ච පෝටල් ඒ වගේම අනිකුත් කාර්යභාර ඔහු වගකීමක් ඇතුව කරලා තිබුණා. ඒක පිළිවෙලට තිබුණා. හොඳ ආහාර පාන වලින් අපිට සංග්‍රහ කළා. අපිට ලැබෙනුණු කාමර ඉතාමත්ම සැපපහසු හොඳ තත්ත්වයේ වායු සමනය කරපු කාමර අපිට ලැබුණා. ඉතින් අපි හැම කෙනෙක්ම මේ දවස් කීපය ඉතාම සන්තෝෂයෙන් ගත කළා. අපි හිතනවා යම් කෙනෙකුට මෙවැනි ගමනක් යන්නට ඉතාලියේ තියෙන හොඳම සුදුසුම ආයතනය තමයි ආරක්ෂාකාරී ආයතනය මේ සුමල් ආයතනය කියලා. තවත් විශේෂයෙන් කියන්නට ඕන මේ වාහනේ පදවන සුසිල් මහතා කිසි මොහොතක වාහනේ පදවද්දී මත්පැන් හෝ සිගරට් හෝ භාවිතා කරනවා අපි දැක්කේ නැහැ. ඒ නිසා අපේ ආරක්ෂාව පූර්ණව ඇති කරගන්නමින් පූර්ණ ප්‍රීතියක් අත්දකින්නටත් ඒ වගේම නැවත අපේ ගෙවල් කරා ගෙන යන විශාල බලාපොරොත්තුවක් ඇතුව ගමනක් යන්නට නම් මේ සුසිල් ආයතනය තෝරා ගැනීම හොඳයි කියන එකයි මගේ අදහස. කලාතුරකින් අපිට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් ලිස්බන් නගරය දැක බලා ගැනීමටත් සුදු අන්තෝනි තුමාගේ උපන් ගම වන ඒ වගේම එහි තියෙන හැම විස්තරයක්ම අපිට දැනගන්නට ලැබුණා. ඒ වගේම අපිට විශේෂම සන්තෝෂයක් තමයි මේ කණ්ඩායම ලොකු බලාපොරොත්තුවකින් දේව අම්මා කෙරෙහි බලාපොරොත්තුවකින් ආවේ. මේ පාතිමා නගරයට ආපු වෙලාවේ ඒ වාග්යකට අපි සලකනවා අපිට හැම කෙනෙකුටම මේ අපේ රට නියෝජනය කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් කොන්ත පන්තියෙන් භාගයක් කියන්නට අපිට අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම මෙහි තියෙන වටිනාම වස්තුවක් හැටියට සලකන දේව අම්මාගේ ප්‍රතිරුව අරගෙන වීදි සංචාරයක් කරනවා මේ හැම කොන්තේ ඉවරලා. ඒ අවස්ථාවට අපිට 4 දෙනෙකුට ලැබුණා මේ දේව අම්මාව කර තියාගෙන මේ යන විශාල පිරිසක් එක්ක මේ වන්දනාමානයට සහභාගී වෙන්නට. සිංහල කතා කරන කන්‍යා සොහොයුරියක් අපිට ලැබුණා. මේ හැම වාග්යක්ම අපි සලකනවා. ඒ වගේම එකවරක් නෙමෙයි මේ සිද්ධාස්ථානයේ 8 වෙනිදා දේව අම්මාගේ උපන්දිනයේ දවසේ විශේෂ සුවිශේෂ දවසක්. ඒ දවසේ එතුමිය කර තියාගෙන යන්නට ලැබීමත් එතුමිය වෙනුවෙන් මේ රට නියෝජනය කරමින් විශාල රටවල් වල විශාල පිරිසක් ඇවිත් සිටියත් අපි පුංචි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අපිට නමෝමරිය 5ක් කියන්නට ලැබීමට වාසනාව කොට සැකනවා. මේ හැම දෙයක්ම ලැබුණේ අපේ උත්සාහයෙන් විතරක් නෙමෙයි දේව අම්මාගේ වරමුත් එක්ක මේ සුසිල් මහතාගේ තිබිච්ච මහා උනන්දුවත් ඔහුට එතන යම් දෙයක් කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා කියලාත් අපිට දැනුණා. මෙතන ඉන්න හැම කාර්ය මණ්ඩලයත් එක්කම කන්‍යා සොහොයුරියත් එක්කම ඔහු ඉතා ළඟ සම්බන්ධතාවය මිතුරුකමක් තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙවැනි සුවිශේෂී අවස්ථාවක් ලැබුණේ. ඒ නිසා මේ මහතාට අපි මේ මොහොතේදී දේව අම්මා වෙනුවෙන් ඔහුටත් ස්තුති කරනවා. සුමල් චාරිකා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මට හිතන්නේ රූප සොයා කියන්නේ ඔය ඊට ඉස්සෙල්ලා ඇවිල්ලා තියෙනවා විවිධ ආයතනත් එක්ක විවිධ ආයත් එක්ක චාරිකා. මේක සුවිශේෂ චාරිකාවක් වෙන්නේ මේකේ ආපු ඒ මහත්මයා සුසිල් මහත්මයා විශේෂයෙන් ඊටම පැහැදිලිවත් ඔහු මුදලට ආපු කෙනෙක් හැටියට නෙමෙයි පවුලේ කෙනෙක් හැටියට අපිට හදලා දුන්නා කෙනෙක්. ඒකනේ. ඒකෙන් අපිට දැනෙනවා අපි විනෝද ගමනක් ආවත් වන්දනා ගමනක් ආවත් ඒකේ යම්සි පරමාර්ථයක් තියෙනවා. ඉතින් කලින් ඔබ ආපු වල නිකන් ආවා ගියා අතහැරලා දාලා ගියා.
කොහොමත් එහෙම අපි අතෑරියේ නැහැ. ඔව් ලෝර්දු වලට ආව මෙන්න ලෝර්දු කිව්වා. ඔව්. අපි ගියා බැලුවා. අපි ලෝර්දු වල දැක්කේ ලෝර්දු ඉස්සරහා තියෙන පල්ලියයි. ඔව්. අර නාන තැනයි ලෝර්දු මෑණියෝ දර්ශන වෙච්ච තැනයි විතරයි. නමුත් මේ චාරිකාවේ අපි ගොඩක් දේවල් ලෝර්දු වල පෙන්නුවා. සංචාරයකට සහභාගී වුණා. ඇත්තටම ගොඩාක් අපිට දැකපු දේවල් බලන්න දේවල් අපිට දැක බලා ගන්න ලැබුණා. ඉතාමත් හොඳට ලෝඩ්ස් නගරේ, ඒ වගේම පාතිමා නගරේ, ඒ වගේම ලිස්බන් නගරේ ඒ හැම දෙයක්ම අපි කවදාවත් අසා නොතිබිච්ච දේවල් පවා අපිට දැක ගන්න ලැබෙන විදිහට ඒ චාරිකාව ඉතාමත්ම හොඳට නොසිතූ ලෙස සංවිධානය කර තිබුණා. ඉතින් අපිට ඒ ලැබිච්ච අවස්ථාවෙන් අපි උපරිම ප්‍රයෝජන අරගෙන ඒ වගේම අපගේ අවශ්‍යතාවයන් අපට අවශ්‍ය විදිහට සෑම දෙයක්ම කෑම බීම ඒ වගේ විදුලි සිටුම් කාල වේලාවන් මේ හැම දෙයක්ම ඉතාමත්ම හොඳින් සංවිධානය කර මේ චාරිකාව ඉතාම විනෝදයෙන් හරබරව කර ගැනීමට අප සැමටම අවස්ථාවක් ලැබුණා. ඒ සුසීල් මහතාගේ උත්සාහයෙන්. ඉතින් අපි ඒකට ඇත්තටම අපි මිලාන් නගරයෙන් සහභාගී වුණා වගේම අපි ස්තුතිවන්ත වෙන ඔහුට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපි පාතිමා නගරේ සහ ලෝඩ්ස් නගරේ වගේම ලිස්බන් නුවර නොදැකපු සෑහෙන දේවල්. ඒ කියන්නේ අන්තෝනි මුන්ඩයාගේ උපන් ස්ථානයේ උපන් ගෙය ඒ වගේ අපි කවදාවත් දැනගෙන හිටියේ නැහැ. අන්තෝනි මුන්ඩයාගේ ශුද්ධ වස්තුවක් ඔහුගේ අතේ කොටසක් තියෙනවා. ඒ සෙප ගැනීමට පවා අපට අවස්ථාව ලැබුණා. නැත්නම් අපි ඔහුට වර්ධයාන්ගේම අපේ ස්තුතිය ප්‍රකාශ කරනවා. සුමල් චාරිකාව වෙනුවෙන් අපේ මිලානේ ඒ සහභාගී වෙච්ච සෑම වෙලෙම මා ඇත්තටම ඒ වගේම අපිට යනම සෑමෝම ඔහුට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේ ඒ වගේම චාරිකා කරෙන්න අවශ්‍ය සෑම ධෛර්යයක් වගේම ඔහුට එම දේව පිට වගේම ඒ හැම දෙයක්ම ඒ දේව මෑණියන්ගේ පිටත් ලැබී ඒ චාරිකා හොඳින් කරගැනීමේ අවස්ථාව ලබා ගන්නට අවස්ථාව ලැබෙන්න ගියා. අප සෑම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. වටිනා කියන ඓතිහාසික සිදුවීමක් වගේ මට නම් දැනෙන්නේ පරිම සාහිණුකට පත් වුණා. සංවිධානය කළ සුසිල් මහතාටත් අපි වහා දැනුවත් කළ සාදව විශේෂයෙන් මතක් කරනවා. මේකට දැන් ස්තුතියි. අපි නවාතැන් ගත්ත හොටෙල් ඒ හැම දෙයක්ම
සුව පහසුකම කෑම බීමද අපි නරඹිය යුතු තැන් ස්ථාන ඒවා හොඳටම අපිට පැහැදිලි සහගතව තේරුම් බේරුම් කරලා ඒ හැම දෙයකටම සහයෝගය ලබා දුන් අපේ සුසිල් මහත්තයාට සහ ෆාදර්ට ඒ වගේම අපිව විශේෂයෙන් ගයිඩ්ලා දෙන්නෙක් අපිව දැනුවත් කරන්න අපි නොදන්න ලිස්බන් ඒ නගරයට ගියාම අපි නොදන්න ගොඩක් දේවල් තිබ්බා. ඒ ලිස්බන් මේ වටාවේ ගිය ඇල මේ මුහුද ඒවැය තියෙන පාරම් ඒවා ගැන විස්තර දිග බලක් කවදාකවත් ඒව අහලා තිබ්බේ නැහැ. ඒ හැම දෙයක්ම හොඳට විස්තරාත්මකව දැනුවත් කරා. ඒ හැම දෙයකටම ස්තුතියි සුසිල් මහත්මයාට. ඇත්තටම අපි මිලානෝ අපේ මේ අපි ගෲප් එකේ හැම දෙනාම බාල මහලු පොඩි ඔක්කොමල හුඟක්ම විනෝදවත් වුණා මේ චාරිකාවේ. ස්තුතියි. හිතුවත් දැනුනේ නැහැ අපි යනකොටම හැමදේම අපිට අපි හිතන්න ඉස්සර වෙලා අපි එච්චර හිතුවේ නැහැ මේව පාරටම හම්බ වෙයි කියලා නේ. අපි ගිහිල්ලා අපිට වෙලාවක් ඇතුළත අපිට හරිම දෙයක් කරගෙන සංවිධානය කරලා ඒක නම් කියන්න වචන නැහැ අපි හැමදාම බහින තැන ඉඳන්ම ඒ විදියට අපි ගියේ නැත්නම් අපිට මේ අතරම ශරීර බලා ගන්න බැරි වෙනවා. ඒ කාලේ එකත් එක්ක අපි ඒක හොඳයි ඇත්තටම. අවශ්‍ය කරන ඒ වගේම තමයි අපිට ලෑස්ති කරලා නවාතැන් ඒ ස්ථාන වලට ළඟව පල්ලි වලට පාස් ළඟව ඒක හරි පුදුම දෙයක්. අපිට කිසිම මහන්සියක් දැනුන්නේ නැහැ. පල්ලිය පේන දුරේ ඕන වෙලාවක පල්ලි වලට යන්න තරම් මේ පහසුකම් ඇති ස්ථානවල අපි ස්ථානගත කරලා මේ කෑම බීම දෙයක් අපි කරේ සැකසක ඉඳලා ඒවා හොයා බලලා සෙමන්ති අපේ පස්සේ පේන්නේ අපිට හැම කෙනාටම ආදරේ කතා බහ ආදර මගේ ජේසුනි කාලකින් ඔබ අමතමි කොහොමද ඔබගේ රතු සමිදේ සිතු සිතු දේ මම කළා ඔබේ දහමේ ගුණ නසා අද ඔබ ළඟ වැඳ වැටි හඬමි